Welcome everyone. මොකද වෙන්නේ? ඉතින් ඔන්න අද ප්ලේ කරන්න යන්නේ සුපිරිම හොරල් ගේම් එකක්. ඉතින් මම දන්න විදිහට නම් මේක රිලීස් වෙලා ටික දවසක් වෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ මේ ගේම් එක රිලීස් වෙන්න ඕන රිලීස් වුණේ 2025. මං හරියට මේක නම් දන්නේ නැහැ. 2025 හරි 2024 හරි. මං දන්නේ නැහැ ගොඩක් කරලා 2025 වෙන්න ඕනේ මේ ගේම් එක රිලීස් වුණේ. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ School Boy Runaway කියන සුපිරි හොරල් ගේම් එක. ඉතින් මේක හොරල් කිව්වට හොරල්ම නෑ. ඉතින් මේකේ තියෙනවා එක වැඩක්. ඉතින් challenge, extreme, hard, normal, easy, patrice කියලා තියෙනවා. ඉතින් මම අද ප්ලේ කරන්නේ easy එකේ. ඉතින් මම මේ ගේම් එක දාගත්ත ගමන් මම මේක රෙකෝඩ් කරන්නේ. හැබැයි මේකට හඬ කවන්නේ පස්සේ හරිද? හරියට මම මේකේ ස්ටෝරි එක ප්ලේ කරන්න දුන්නා. ඕකේ. කොල්ලා ගේම් ගහනවා. කොල්ලා ඇන්ඩ්‍රීව්. හරි කොල්ලට එන්නලු. Mom, can I go out? My friend is here. Andre, did you finish your homework? ගෙදර වැඩ ඉවර කරාද? Yes, all done කියලා මූ කියනවා නිකන් අර මේකට. ජෝයින් අල්ලක පෙන්නන්නලු. මං හිතන්නේ මේ report එක වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔය එකක් වෙන්නේ. What's that? And if teachers not our report එක. And if I play outside, you should assume you study, no going out for you. Hari, අම්මට පුත අටේ කියලුවා. He's grounded today. And watch out. If I see you slacking around, I will round you up real good. රෝචිනී හරි ඉතින් බං මේක මීම කරන්න බෑනේ බං. අම්මලා කියන පරිදිට අපිට හැම වෙලාවෙම පාඩම් කර ඉන්න බෑනේ. නේ බං. ඔය දැන් මූත් කියනවා මේ no way me doing කියන්න මුන්නේ කවන්නේ. හරි බං මේ තැන් කළු වෙනවා ගණන් ගන්නවා මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක අවුලක්. හරි අම්මට තාත්තා කෑ ගහනවා. තාත්තා පොඩ්ඩක් ඇඳෙට නගිද්දි පොත නිකම්ම අතට ඉන ඕනේ. ඇඳෙන් බහිද්දි නිකම්ම යනවා. Oh my god! Wow! ඇඳෙට නගිද්දි කෙලිම පොත අතට එනවා. හරි එකත් මාරු ස්පිරි. එතකොට අපිට ෂෙනිකෙවිල් මේව කරගන්න පුළුවන් නේ. මේ හරියන්නේ කොහොමද? ඒක ටච් කරන්න ඕනේ නේ කුඩ හරිය. ඕකේ. මම මේ ගේම් එක දාගත්ත ගමන් මේක රෙකෝඩ් කරන්නේ. හැබැයි මේක සවුන්ඩ් මේ හඬ කවන්නේ පස්සේ හරිද? ඉතින් මේ හඬ කවන දවස් වෙනකොට මම බේබී නියලොත් ප්ලේ කරලා සම්පූර්ණයෙන් ඉවර කරා. ඒක හැබැයි රෙකෝඩ් කරේ නෑ මේ ටෝච් එක නේ බල්බ් එකනේ. මේ මොකද්ද ඒක ප්ලේ කරා මේ එක ඇක්ට් එකක් මම රෙකෝඩ් කරා සම්පූර්ණ ලෙවල් ටික අය රීසෙට් කළා. මේකෙත් මේ ගේම් එක වගේම කළු යනවා. ඒක සාමාන්‍යයෙන් එහෙම යන්න විදියක් නැහැ. මේ රුබික් කියුබ් එක තිබ්බා. හේතුව මේ අර මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ අවුලක්. මම ස්ක්‍රීන් රෙකෝඩ් එක මාරු කරලත් බලන්න ඕනේ. කාරිනවද කියලා. ඉතින් ෆොටෝ එකක් තියෙනවා කොල්ලගේ. ඕකේ හතරට කරගන්න පුළුවන් හරිද? ඒක පිටිපස්සේ මොකක් කරලා ලියලා තියෙනවනේ. අම්මට ඒ කොල්ලගේ අවුරුද්ද මං හිතන්නේ මේ වයසද කොහෙද අවුරුද්ද? ඕකේ. රෙකෝඩ් නැහැ. අල්මාරි මොනවද තිබ්බේ නෑනේ. නෑ. වෙතෙත් නෑ. හරි ප්‍රශ්නයක් නෑ. ඕකේ මේ ලයිට් ඔෆ් කරන්න පුළුවන්. අඩෝ සිරාවට පුළුවන් කියපන්කෝ. ලයිට් ඔෆ් කරන්න පුළුවන්. ඕකේ. අපි රීඩ් යන්න බෑ. not do him damn. මේ තාත්තා කෑ ගන්නවා. ඉතින් තාත්තා මැච් එකක් බලනවා. හරිද? මේක ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එක ආපු දවස්වල තිබ්බේ නිකන් අර හිම මේ වගේ තියෙන මෙතන බලමු. මොනවද තිබ්බොත් හොඳයි. අම්මට all right I have අඩෝ අම්මා මල් පැල වලට වතුර දාන්න මේක ටියුටෝරියල් එකක් බැලුවා. හරිද? බලන්න නැතුව ගහනවා නෙමෙයි. නමුත් මට ඒක මම පොඩ්ඩයි බැලුවේ. ඔය වගේ ඔය දෙපස අම්මා කිව්වම මම එළියට යනවා මම මල් පැල වලට වතුර දාන්න. යතුරක් තිබ්බා. yes. යතුරක් තිබ්බා ගොඩ. මේකේ නෑ මොන තා ටෝච් එකක් තියෙනවා. ගනි ටෝච් එක. ඔගේ බැටරි දෙකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. බැටරි දෙක ගලව ගන්න ඕනේ. හරිද? හරි. මොකද තියපන් කොට. ඕකේ මේක මොනවත් නෑනේ. මේකෙත් නෑ ඒක පිටනවා. අපි දැන් ෂේප් එක කියමු. මොකද දැන් අම්මා එන්න වෙලා හරිද? මේක අතර 911 කැනිබල් ගේම් එක වගේමයි. අම්මා වෙලාවට ආවේ.
මේ තාත්තේ පාර චූ කරන්න යනවලු. I need to go pee කියලා කියනවා. pee එක පස්සේ කරගනින් උඹ. මොන මගුලද? පියා ඵලයන් පියා ගිහලා මැච් එක බලපන් පියා. මව එන්න මෙහාට. මම ගිහින් කුස්සියේ එළවලු කපන්නේ ඉන්නේ. ඔව්. එළවලු කපන්න ගිහිල්ලා. පියා චූ කරන්නේ. අම්මට ඕයා. අඩෝ සිරාවට මං හිතට බොඳ කරලා. ලබන් පෙන්නන්නේ ඒකනේ කීස් එක. ඕන් මේ පියා චූ කරනවා බැලුවා. එතන බොඳ කරලා පෙන්නන්නේ නේද? ගේම් එක කොනත් එහෙමනේ. මේ හැමතැනම කළු වෙනවා මොන මගුලක්ද කිව්වන්කෝ. මම බැටරි දෙකක් තියෙනවා, ඇතුළත් තියෙනවා, බල්බ් එකක් තිබ්බා. ඕකේ. වැඩක් කළෙමුද මෙතන? තාත්තා යන්නේ නැහැ පන්ටක් ගාලා. ඕකේ. දැන් ගියාද? ගියන ලොකු දෙයක්. තාම නෑ. හරි ඉතින් බං එළම. ඉතින් බං තාම උඹලා මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං? ඉතින් උඹලට ඔක ටොකු වෙනවනේ කියලා දෙන්න බෑනේ මේ වීඩියෝ එකට ලයික් කරපන් කියලා. ඉතින් මචං මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක YouTube එකේ අහම්බෙන් දැකගෙන ඉන්න මට දිරි I need to go check නෑ අවශ්‍ය නෑ උට මැසේජ් යන්නේ මේ subscribe කරන්න නැති එකෙක් ඉන්නවනම් දැන්ම subscribe කරන්න කියලා තියලනවා ඕ අම්මා දැක්ක හෙංගියා අඩි සිරාවටම දුන්නා නේද කණේ පාර ඩාඩෝ මට මේක සුද්ධ කරන්න ඕනේ බං මම පුළුවන් වුණොත් මේ සබ්ටයිටල්ස් දාන සිංහලෙන් හරි ප්‍රශ්නයක් නෑ සුද්ධ කරන්න දෙන්නේ තාත්තා එහෙන් අර කෑ ගහනවා ඉතින් බං මං කීටි මගේ channel එක තාම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ඉතින් අපි ඉක්මනට subscribe 100 ගහමු ඉතින් සමහරු මේ මට subscribe 64ක් තිබ්බා මගේ මේ යාළුවෝ දෙන්නෙක් තමයි ඉස්කෝලේ එකෙක් නම් ආතල් එකට නම් subscribe කරලා තිබ්බා අනික් එකා නම් ඌ ගැන නම් කතා කරලා නැහැ ඉතින් මේ මෝඩයක් වුනේ ඒකයි පියා මැච් එක බලනවා පියා සම අනේ විතරක් ගලතු ගලන්න බැරි විදිහ බං ඉතින් බං මේකේ full game play එකක් ගේන්නම් මම මේ දැන ටෙස්ට් කරන්න තමයි ගේම් එක ගහන්නේ හරිද ඕකේ ආව මචං මට කියන්න බැරුණා මේ ගේම් එක ආපු අලුත හරිද මං ඉස්සලා කියන්නේ ඇද්දි අම්මා එළියට වතුර දාන්න කියන්නේ මේ ගේම් එක ආපු අලුත මචං තිබ්බේ PC එක ඕන උනා නේද බං සිරාවට මේකත් ඔන් කරන්න පුළුවන් ද කිව්වන්කෝ ආයෙ පාර ඒකට පාස්වර්ඩ් එකක් ඕන නේද මගුලක්ද බං මම වීඩියෝ එකක් කරේ මම මේකේ පාස්වර්ඩ් එක දන්නවා හරිද ඔකට ගහන්න ඕනේ ඇන්ඩ්‍රියෝ කියලා 2002 ගහන්න ඕනේ හරිද ඇන්ඩ්‍රියෝ 2002 දැක්කනේ බං ඉතින් ඔව වැඩද කියපන්කෝ හරිද මචං දැනට මේ මියුසික් ප්ලේ කරන්න එපා දාන්න එපා බුණොත් ඉවර මැසේජ් දාන්න පුළුවන් අපිට කට්ටියට ඩෑඩ් දාන්න පුළුවන් මේ අපිට මම හිතන්නේ ඩෑඩ් තමයි මැසේජ් දාන්න තියෙන්නේ හරිද අපි ඒක දැන් ස්ලිප් කරලා තිමු මේ ආයෙත් මට ඒක අමතකුණා කියපන් කියන්න ඉතින් මම මේ ගේම් එක ආපු අලුත මචං තිබ්බේ නිකන් අර හිම වැටෙන කාලයක් ඒ කියන්නේ නත්තල් සීසන් එක වගේ තමයි මේ ගේම් එකේ තිබ්බේ හරිද ඉතින් දැන් නිකන් අර ගිම්මාන කාලේ වගේ ඇවිල්ලා හරිද බං ඉතින් මේ ඒ ක්‍රිස්මස් සීසන් එකේ මචං තාත්තා හිටියේ කියන්නේ පියා හිටියේ මචං ඔළුවට අර නැත්නම් මෝ ඉන්නේ මේ මෝයේගේ කන් දෙකක් වගේ හෙයා බෑන්ඩ් එකක් දාගෙන තමයි තාත්තේ කාලේ හිටියේ හැබැයි මේ මම මේ ළඟදී ඩවුන්ලෝඩ් කරගත්ත නිසා මචං අර ඒ ක්‍රිස්මස් සීසන් එක නැති වෙලා මම හිතන්නේ ගිම්මාන කාලේ වගේ ලයින් නැති මෙතන මොනවද නැද්ද බා ආතර හැංගෙන්න පුළුවන්
අම්මා රෙදි කැල්ල හම්බුණා මට මේ දවස්වල ෆ්‍රෙන්ඩ්ස් එම මට මේ කැස්සක් එන්න වගේ ඒ කැස්ස මං හිර කරගෙන අඩු මට මිනී කිව්වේ නෑ මට නෙමෙයි මන් දන්න ධර්මී මේ ක්‍රිස්මස් සීසන් එක නෑ හරිද ඉතින් දුකයි මම ක්‍රිස්මස් සීසන් එක ගන්න පුළුවන් වෙයි කියලා තමයි ආවේ ඉතින් මචං මේක එකේ එන්ඩින් 8ක් තියෙනවා ඒකත් කියන්න ඕනේ එන්ඩින් 8ක් මෙතන තව පියාණී ඉන්නේ ඒක තමයි සාලේ අපිට බැරිද මැච් එක බලන්න පොඩ්ඩක් ඕඩරි ඊ දැක්ක බං අඩෝ උන මඟුලද බං මේ පියා හරිනේ අල්ලගත්තනේ පියා සලා යනවා මගේ ඉතුරු ටික ඕනේ ඕකේ අපිට මේක දුවන්නලු බං මං කැමති නෑ දුවන්න look at your lazy bones දිනෝ බලපන් තොට හරිද පියා කියලා බලන්න I hate running I hate running අම්මා මාව බේල ගන්නකෝ කෝ අම්මා නෑ පේන්නේ නෑ අනේ මාව බේල ගන්න අම්මා අතන ලී පොල්ලක් තියෙනවා මේ ඔය එක එන්ඩින් එක හරිද ඉනි මගෙන් දැඟලා යන්න තියෙන්නේ අනිත් එක මචං මේන් ගේට් එක යන්න තියෙන්නේ ඒ කියන්නේ කාර් එක ඉස්සරහ තියෙන මචං ගේට් එකක් අන්න එකකින් යන්න තියෙනවා පියා උඹ දැනගනින් උඹේ වටේට කරකලා උඹට කැරකිලා දවල මං යවන්න හැරි දැනගනින් එක උඹට බාහිර නෙමෙයි මම මේ ඉන්නේ ඔය කාර් එක ඉස්සරහ තියෙන මේන් ගේට් එකක් තියෙනවා ඊළඟ එක අන්න අතන පියා ඉන්න තැන ගේට්ටුවක් තිබ්බේ ඔයගොල්ලෝ දැක්කද දන්නේ අන්න එතනින් එක ගේට් එක කියන්නේ කාර් එක වටේට ගිහිල්ලා යන්න ඕනේ පියාට තාතල්ලයක් දෙන්න බෑ දුවණගේ තාතල්ල එකක් තියාගන්න ඕනේ අන්න එතනින් යන්න පුළුවන් ඒක නම් ලේසි මේ දෙකම ඊට පස්සේ වහලෙන් යන්න තියෙනවා ඉනි මගෙන් නැගලා සාම්මත් වෙනවා වතුර වලට බෑදලා අඩු සිරවටව තාත්තා බලු වැඩක් කරනවා අම්මේ මෙන්න තාත්තා බිත්තියට චූ කරනවා තෝ දුවන්න කිව්වට බෑනේ තෝ බිත්තියට චූ කරනවා මේ බලන්න අම්මා අඩෝ අම්මටත් ගානක් නෑ බං තාත්තා මෙතන චූ කරනවා බිත්තියට අඩෝ මුට දිය වැඩියවද ඔව් බං පියාට දිය වැඩියව බං මේ බලපන් කැත එකනේ අඩෝ ඊ සිරාටම අල්ලගත්ත බං ඉතින් මම මොකද්ද කරපු වැරද්ද අඩෝ බෙල්ට් එකෙන් අහනෝ නේද පුකට අඩෝ සිරාවටම හරි බං ඉතින් එළම ඉතින් බං අදට මං ගේම් ප්ලේ එක මෙතනින් නවත්තනවා ෆුල් ගේම් ප්ලේ එකක් සුපර් එන්ඩින් එකකින් මං අරන් එනකන් අදට ඔයගලන්ගෙන් සමු ගන්නවා සුබ දවසක් හැමෝටම බයි කියලා යන්නේ ඉතින් සුපිරි අවුට්ඩෝ එකක් ළඟදිම ගේනවා එහෙනම් අදට සමු ගන්නවා බයි